අද කියලා දෙන්න යන්නේ ට්‍රවුසර් එක ෆ්‍රන්ට් එකේ ෆ්ලයි එක කොහොමද මහගන්නේ කියලා. ඉතින් ෆ්ලයි එක තමයි ගොඩක් ට්‍රවුසර් එකක වැදගත් වෙන්නේ. මේක ලේඩිස් ට්‍රවුසර් එකක ෆ්ලයි එක තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් මුලින්ම ෆ්‍රන්ට් රයිස් දෙක වෙන වෙනම ඕලොක් කරගන්න ඕන. ෆ්ලයි දෙක පියුසින් අලවලා ඕලොක් කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ පේන ආකාරයට ෆ්ලයි ටික මහගන්න තියෙන්නේ. ඔයාලා හොඳින් බලන් ඉන්න. මොකද මම මේවයි මිනුම් මේව දාලා නැහැ. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දැනගන්න මොකුත් තියෙනවා නම් අපිට මැසේජ් කරලා අහන්න පුළුවන්. ඒ වගේම අපේ පාඨමාලාවන් තියෙනවා. ඒවට උනත් ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. ඔයාලට નિયમિત මැහුම් යොදලා කොහොමද ඇඳුමක් නීට් එකට මහගන්නේ කියලා ඉගෙන ගන්න. ඉතින් මෙන්න මේ ආකාරයට ෆ්ලයි එකේ කොටස අවුට්ලයින් කරන්න ඕන. ඊට පස්සේ මම මෙතන අද දිග ෂිපර් එකක් අරන් තියෙන්නේ. මොකද කොටේ ෂිපර් එකක් තිබ්බේ නැහැ මට. ඒ නිසා මොකද ෂිපර් එක කපලා ගන්න පුළුවන් නිසා ඉන්සිපල් ෂිපර් නෙවෙයි මේකට නෝමල් ෂිපර් තමයි ගන්නෙ. ඉතින් මෙන්න මේ වගේ ෂිපර් එක ගන්නට තියෙන විදිය ඔයාලා බලන්න හොඳට. ඒ විදියට තියලා මෙන්න මේ ආකාරයට මුලින්ම මහ ගන්න ඕන. ඊට පස්සේ මේකට ෆ්ලයි එක මෙන්න මේ ආකාරයට තමයි නීට් එකට මැහෙන්න ඕන. මොකද එතකොට තමයි ට්‍රවුසර් එක වටිනාකම රැඳෙන්නේ. ජෙන්ස් ට්‍රවුසර් එකේ මේකේ අනිත් පැත්ත තමයි මැහෙන්න ඕන. මේක ලේඩිස් ෆ්‍රන්ට් ෆ්ලයි එකෙන් තමයි ලේඩිස් ජෙන්ස් හොයාගන්න පුළුවන් ට්‍රවුසර්. ඉතින් මෙන්න මේ ආකාරයට ඔයාලට පුළුවන් බෝඩ් එකක් කපාගෙන ඒ හැඩේ මහ ගන්න. මම නම් එහෙම කරේ නැහැ. මම ඒ අවශ්‍ය තැනට පින් එකක් ගහගෙන මෙන්න මේ ආකාරයට මම මහගෙන යන්න තමයි තියෙන්නේ. ඔයාලට පුළුවන් බෝඩ් එකක් හෝ චෝක් කැලකින් මාක් කරගෙන ඒ හැඩය මහගෙන යන්න පුළුවන්. අනිත් දේ තමයි මෙතන ලස්සනට මැහෙන්න ඕන නීට් එකට. මොකද ඒක තමයි ගොඩක්ම වැදගත් දේ. ට්‍රවුසර් එකක් ඇඳාම මේ ෆ්ලයි එකේ මෙන්න මේ මැස්ම හොඳට පේනවා. ඒ නිසා මේ මැස්ම හොඳට නීට් එකට කර්ව් එක ලස්සනට මේ හොඳට මහගනවා. ඉතින් මේ වගේ කර්ව් එක මහගනිද්දි ෂිපර් එකේ එක පැත්තක ඒ කොටස අන්න මෙන්න මේ ඔයාලට පේන ආකාරයට මේ නමා ගන්න ඕනේ. මොකද ඒක අහුවෙන්න බෑ. මොකද අපිට අනිත් ෆ්ලයි කොටස අල්ලද්දී නැත්නම් ඒකට බාධාකාරී තත්ත්වයක් එනවා. ඒ නිසා ඔයාලට ඔය විදියට ඊට පස්සේ ඊළඟ කොටස ෆ්ලයි එකේ කොහොමද අල්ලගන්නේ කියන එක ඔන්න ඔය වගේ බලා ගන්න. ওই විදියට තමයි අල්ලන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ අනිත් පැත්තේ ෆ්‍රන්ට් රයිස් එක නමලා අල්ලගන්න ෂිපර් එක අල්ලපු තැනට. ඉතින් ඒකෙදි ඔයාලට පුළුවන් මේ නෙම්ම නමලා හොඳට අයන් කරන්න ප්‍රෙස් කරලා මේ නැත්නම් ඔයාලට මෙහෙම නමාගෙන මහන්න පුළුවන්කමක් තියෙනවා නම් නීට් එකට එහෙම මහන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි මහන්නේ. ඔයාලට ඒ මහලේ වුණාම ෂිපර් එක පේන්න විදියක් නැහැ වෙහෙනකොට. ෂිපර් එක පෙනුනොත් ඔයාලා මහපු ක්‍රමයේ අවුලක් තියෙනවා. මෙන්න මේ ආකාරයට ෂිපර් එක පේන්නේ නැති වෙන්න. ඉතින් ඔන්න ඔය විදියට ඔයාලට පුළුවන් ওই කොනේ ඉඳන් ෆ්‍රන්ට් රයිස් එක ඉවර කරන්න පුළුවන් ෆිනිෂ් කරන්න. නැත්නම් ඔයාලට පුළුවන් අනිත් අතට මෙන්න මේ ආකාරයට ඒ අනිත් පැත්තේ ඉඳන් ඔයාලට පුළුවන් ඒක නිමා කරන්න. ඉතින් අන්නේ පේන ආකාරයට ඔයාලට තියෙන්නේ ඒක නීට් එකට මහගෙන යන්න. ඉතින් ඔය වගේ ඔයාලට පුළුවන් තනි ලයින් එක මහන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට ඩබල් කරන්නත් පුළුවන්. මම නම් මේකේ ඩබල් කරා. ඩබල් කරලා ඉවරලා තමයි මැව්වේ. ඒකෙත් ක්වොලිටි ක්‍රම තියෙනවා. තනි ලයින් එක ඩබල් වෙන විදිය. ඉතින් ඊට පස්සේ අපි අනිත් පැත්ත හරවලා මෙන්න මේ ආකාරයට පොඩ්ඩක් ටැග් කරගන්න ඕන. නැත්නම් මේ ෆ්ලයි කොටස් දෙක එහා මෙහා යනවා. ඒකෝට තමයි නීට් වෙන්නේ මැහුවාම.